ස්පින්දා නුගසෙවනත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ දන්නවා අපි නිරන්තරයෙන්ම ඔබගේ නිරෝගීකම ගැන කතා කරනවා. විවිධාංශ ඇසුරින් නේද? අද අපි කතා කරනවා චීන කටු ප්‍රතිකාර ඇසුරින් දැන් අපිට තියෙන වේදනා කැක්කුම් එනවා අපි දන්නවා විවිධ වැරදි ඉරියව් හින්දා. වැරදි විදිහට හිටුවාම ඒ එන ඉරියව් නිසා ඇතිවෙන කැක්කුම් සමහර කාලයක් තිස්සේ පවතිනවා. ඒ සම්බන්ධයෙන් චීන කටු ප්‍රතිකාරම කොහොමද කරන්නේ මොන වගේ උපකරණද භාවිතා කරන්න පිළිබඳව ඔබ දැනගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ සම්බන්ධයෙන් කතා කරන්න කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්ෂ ඒ වගේම වෛකල්පික ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතාට චීන කටු ප්‍රතිකර්ම වලින් මේ වැරදි ඉරියව් නිසා ඇති වෙන ගැටලු ගැන කතා කරන්න ආයිබෝන් ඔබතුමන්. දැන් අපි අතන මුලින්ම දැනගමු උන්මේෂා වැරදි ඉරියව් කියන්නේ මොකක්ද කියලා එතකොට අපි ප්‍රතිකාර පිළිබඳව නේ දැනගන්න වෙන්නේ. ඔව්. දැන් බොහෝ විට දැන් ඉරියව් ගත්තොත් අපි වැරදි ඉරියව් රාශියක් තියෙනවා. සමහර අවස්ථාවල අපි නිදා ගැනීමේදී සමහර අවස්ථාවල වැරදි ඉරියව්ක තුල නිදා ගැනීම හේතුපාදක වෙන බෑක් පේන් එක නැත්නම් තුනටි කැක්කුමක්, උරහිස් කැක්කුමක් එහෙම නැත්නම් සමහර වෙලාවට අපි එකම පැත්තකට වැරදිව කොට්ටයක් ආදී උස නැතුව තමුණ නොගැලපෙන්නා වූ දෙයක් තුල එනින්ද ගැනීම තුල නිදා ගැනීම තුල සමහරට මෙට්ට ආදී තුල එක සමහරෙහි ඩැමේජ් වීම සහ විවිධ හේතු කාරණා නිසා වැරදි ඉරියව්වක නිදා ගැනීම තුලින් තුනටි කැක්කුමක් බෙල්ලෙහි කැක්කුමක් සහ අත්වල වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ ක්‍රීඩාකාරයන්වල නියත වීම හේතු පාදකගෙනත් විශේෂම කැක්කුම වේදනා සහ බොහෝ අවස්ථාවල මසල් ටිෂුස් ඉරීම වැනි පවා ඇති වෙන්න පුළුවන්. මොකද වැරදි බර ඉසලීමට යාම නිසි උපදේශකින් තොරව ව්‍යායාම කිරීමත් හේතු කාරණාවක් වෙනවා. ඒ වගේම වැරදි රෝග ගන්න පුළුවන් අපිට විශේෂයෙන්ම සමහර අවස්ථාවල අපි කම්පියුටර් එක සහ වෙනම නවීන තාක්ෂණ උපකරණ අතර යෙදීමේදී අපි වැරදි ඉරියව්වක සිටීම හේතු රැකියාව කරන නේද රැකියාව දීර්ඝ වේලාවක් කරනකොට අනිවාර්යයෙන්ම මොකද අපි කම්පියුටර් වගේ නියැලීම තුළින් අපි ඒක අත මේසට වැඩිපුර බර යෙදීම සහ අනවශ්‍ය ආකාරයට ඇලයකට සිටීම හේතුපාදකගෙන එන්න පුළුවන්. ඒ වගේම අපි පුටුවක වාඩි වී සිටීම හේතුපාදක කරගෙන විවිධම ඉරියව්වක නිසි ආකාරයෙන් අපි ඍජු කොන්ද නිසි ආකාරයෙන් නොතබා ගැනීම හේතුපාදකගෙනත් මේ වැරදි ඉරියව් වලට එන්න පුළුවන්. මේ කෙසේසත් ඒ වගේම එදිනදා ඇති වෙන අතුරු ආබාධ විශේෂයෙන්ම අපි සමහර අවස්ථාවල බස් එකක ට්‍රේන් එක යනකොට අපි සාමාන්‍යයෙන් අපි උඩ අතින් අල්ලගෙන යනවා. ඒ බ්‍රේක් ගැනීම තුලින් විවිධ වැරදි ඉරියව් හේතු වෙන අත ගැස්සීම පුළුවන්. අන්න එවැනි අවස්ථාවල ඇති වෙන කැක්කුම වේදනා ඒ වගේම විශේෂයෙන්ම පඩිපෙල් ආදිය තුලින් කකුල පෙරලීම ඒ ආදී හේතුපාදක කරන ඒ සියලු දෙයට වැරදි ඉරියව් වලින් ඇති වෙන වේදනාව සහ කැක්කුම වල කටු චිකිත්සාව තුළ ඉතාමත් කෙටි කාලෙකින් සුව කිරීමේ හැකියාවක් තිබෙනවා. දැන් මෙහෙම වැරදි ඉරියව් කිව්වම අපිට මතක් වෙනවා අපේ දෛනික ජීවිතේ අපි හැමදාම ওই විදිහේ මොනවා හෝ කටයුත්තක යෙදෙනවා ඇතිනේ. එතකොට වැරදි ඉරියව් එක්ක එන වේදනාවන් ගැටලු අපි හැමෝටම පොදු කාරණයි. ඒ නිසා දැන් ප්‍රතිකාර පිළිබඳව අපි කතා කරමු මොන විදිහටද ප්‍රතිකාර තියෙන චීන කටු තුලින්? ඔව් චීන කටු වෛද්‍ය ක්‍රමය තුල ප්‍රධාන වශයෙන් අපි සිදු කරන්නේ නිල ස්ථානයන් හැට නීල් කළා රෝග සුව කිරීම තමයි කටු චිකිත්සාව තුළ ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ. අපි ශරීරය තුල අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඔළුවේ තියෙන බාහුව කියන නිල ස්ථාන අපි අතේ ගත්තොත් බාෆේන් කියන නිල ස්ථාන එක්ස්ට්‍රා 36 කියලා අතේ කැක්කුම් හර්ගු අතේ කැක්කුම් වේදනා එන බෙල්ලේ තියෙනවා ඩාෂු කියන නිල ස්ථාන අප ශරීර නිල ස්ථාන අපි මේ රූපසරණ දකින්නේ මේ නිල ස්ථාන පද්ධතිය පැරණි චීන නිල ස්ථාන පද්ධතිය අපේ හිසේ තියෙන නිල ස්ථාන මේ සඳහන් වෙලා තියෙන්නේ නිල ස්ථාන රාශියක් තියෙනවා කර්ණ නිල ස්ථාන 200ක් තියෙනවා අපේ හිමන් බොඩි එකේ නිල ස්ථාන 700ක් පිටලා තියෙනවා ඉතින් මේ කටු චිකිත්සාවේ ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ මේ නිලයන් නිවැරදිව තෝරාගෙන පත තියෙනවා. ඒ පත තුල පිහි නිල ස්ථානයන් තියෙන එක. නිල ස්ථානිත කුඩා වූ සිහින් ප්‍රදේශ පිටි තනක් තමයි නිල ස්ථානයක් කියන්නේ. එහිදී අපි නිවැරදිව පළපුරු දක්ෂ චීන කටු වෛද්‍යවරයාට නිවැරදි නිල ස්ථානය තෝරා බේරාගෙන කටු ගැසීම තුලින් වේදනාව සමනය කිරීමේ හැකියාවක් තිබෙනවා. දැන් මේ බෙල් එකේ කැක්කුමක්, තුනටි කැක්කුමක් වෙන තත්ත්වයේදී මේ කටු චිකිත්සාව සිදු කරන ආකාරය මේ තුනටි ගත වේදනාව. ඒ වගේම එහිදී අර ඉලෙක්ට්‍රික් ස්ටිමුලර් යන්ත්‍ර අපි මැෂින් එකක් හදලා තියෙනවා මේ විශේෂයෙන්ම දැන් අපි කොඳුවට පෙළ ආශ්‍රිත ආබාධ විශේෂයෙන්ම වැරදි ඉරියව් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම වැටීම් ආදී නිසා වෙන්න එහිදී ඇති වෙන දීර්ඝ කාලික පැවතින වේදනාව කැක්කුමට ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන්ම කටු චිකිත්සාවේ නීල් එකක් දෙකක් සමහර අවස්ථා නීල් 10 15 20 මේ ආදී වශයෙන් අපි කටු චිකිත්සාවේදී කටු වර්ග භාවිතා කරනවා. දැන් මෙහි තියෙන්නේ මේ ලංකාවේ කියන කොන්ද කැක්කුම නැත්නම් තුනටි වේදනාවට කටු චිකිත්සාව කරන ආකාරය මෙහිදී අපි විද්‍යුත් උත්තේජක යන්ත්‍ර භාවිතා කරන. ඒ කියන්නේ විද්‍යුත් ධාරාවක් නිල ස්ථානයට නීල් කළා ලබා දී. මේ වගේම
හිස රදේ වෙන තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවා. දැන් කටු චිකිත්සා මීග්‍රේන් වෙන තත්ත්වයන්ට ප්‍රතිකාර කරනවා. කොන්දේ ආබාධ විශේෂයෙන්ම තුනටියේ මැද ගත වේදනාව සමනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වල්ලු කර සංදි ප්‍රදාහය ඒ වගේම වැලිමිට ආදී ඇති වෙන වේදනාව, උරිහිස් වල ඇති වෙන වේදනාව මේවට සාමාන්‍යයෙන් කැක්කුම දැන් බොහෝ දෙනාට තමුන්ගේ වැඩ කොටස පවා කරගෙන අපස්ථාවක් තියෙන මේ මොක්ෂ ප්‍රතිකාර ක්‍රමය තමයි සිදු කරන්නේ අපි මොක්ෂා කියන උපකරණය. ඒ මොක්ෂාගෙන් දුමක් තත්ත්වයක් අපි අල්ලන්නේ එහිදී නිල ස්ථානයේ රත් කිරීමක් තමයි සිදු කරනු ලබන්නේ. මේ තියෙන්නේ කටු චිකිත්සාව අප කළු බෝරිචිනට උසානේ ප්‍රතිකාර කරනාක මැෂින් ආදී යොදාගෙන තමයි මේ තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රික් ස්ටිමුලර් යන්ත්‍ර. ඒ වගේම විද්‍යුත් උත්තේජක යන්ත්‍ර මගින් විද්‍යුත් ධාරාවක් ලබා ගැනීම තමයි කරන්නේ. අතීතයේ ගත්තොත් සාමාන්‍යයෙන් අපි කටුවක් අතර ප්‍රවේශ කරලා නිල ස්ථාන තෙරපීමක්. නැත්නම් අතින් නිලය නීල් එක රවුම් කිරීම තමයි නිල උද්දීපනය කරන්නේ. වර්තමානයේ නවීන තාක්ෂණයත් එක්ක ඉලෙක්ට්‍රික් ස්ටිමුලර් යන්ත්‍ර විද්‍යුත් උත්තේජක යන්ත්‍ර මේ තියෙන ඒ යන්ත්‍ර මගින් අපි ඒකාකාරී විද්‍යුත් ධාරාවක් ඒ කටුවට ඒ නිල ස්ථානයේ හැර ලබා දීමක් තමයි මේ විද්‍යුත් උත්තේජක යන්ත්‍රයෙන් කරන්නේ. අපි ගැනලා තියෙන ඒක නිසා අපි පෙන්නලම ඔව් මට පෙන්වන්න පුළුවන් මේක තමයි විද්‍යුත් උත්තේජක යන්ත්‍රය. ඉලෙක්ට්‍රික් ස්ටිමුලර් යන්ත්‍රය. කටු චිකිත්සාව තුළ චීනකටු වෛද්‍ය ක්‍රමය තුළ ප්‍රධාන වශයෙන් මේ විද්‍යුත් උත්තේජක යන්ත්‍ර භාවිතා කරනවා. මේකේ මෙමගේ නිල ස්ථාන 4කට අපිට ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තියෙනවා. නිල ස්ථාන 4කට යොදන්න පුළුවන්. අපි කියමු බෙල් එකේ කැක්කුම ඩාෂු කියන ස්ථාන, ඒ වගේම හර්ගු අතේ පිහින නිල ස්ථාන, බාෆෙන් කියන ස්ථාන, ඒ වදී නිල ස්ථානට මේ නීල් කළා ඒ කටු වලට මේක නිල ස්ථානට මේක විද්‍යුත් ධාරාවක් ලබා දීම දුන්න මෙමගින් සිදු කරන ඒකාකාරී විද්‍යුත් ධාරාවක් රෝගියා පැය භාගයක්ද විනාඩි 45ක්ද පැයද සායනේ ඉන්නේ ඒ කාලය තුල රෝගියා නිවැරදිව ඒ විද්‍යුත් ධාරාවක් ලබා නිලයේ උද්දීපනය කිරීමක් තමයි සිදු කරනු ලබන්නේ. දැන් මෙතනත් තව එකක් තියෙනවා මේකට කියන්නේ කොස්මැටික් ඇපරේටස් යන්ත්‍රය කියලා. මේකිනුත් මැග්නට් තෙරපි එකක්. මෙතන අත නිලයේ ස්ථානයේ අපි දැන් බෙල්ලට අපි අල්ලුවම බෙල් එක එක්ක දැන් මෙතනට ඇල්ලුවම මේ නිල මෙතන හරියට නිල ඕනකට පේන නිල මෙතන සෙල් නිවැරදි නිලයේ නිල ස්ථානයට අපිට මේ අතට මෙහෙම අල්ලන්න පුළුවන් අපිට. ඒ වගේම මේ අතේ කැක්කුම වේදනාව සමනය කිරීමට අල්ලන්න පුළුවන්. අපිට බාෆෙන් කියන ස්ථාන තියෙන මෙහිදී මේ ආකාරයට මේ නිල ස්ථානයේ හැට මේක අල්ලන්න පුළුවන්. දැන් බොහෝ අවස්ථා සමහර හිස කැක්කුම හිස වේදනාවෙන් තත්ත්වයන්ට අපිට හිස මේ ඔලුව කැක්කුම සමනය කිරීමට මේ ආකාරයට මෙතන අපිට ඒක අල්ලන්න පුළුවන් මේ විදිහට. දැන් මේකේ වේදනාවක් ඇති වෙන්නේ කුඩා විද්‍යුත් ධාරාව තමයි මේකෙන් ලබා දෙන්නේ. මේකේ නිල ස්ථාන උද්දීපනය කිරීමක් කරන්නේ. දැන් මේ තව උපකරණ තියෙන නිල තෙරපීමට මේක අපි නිල තෙරපීමට යොදා ගන්න මේ ආකාරයට මේ මෙතනින් මැග්නට් එකක් තමයි ලබා දෙන්නේ නිල තෙරපීමට කටු චිකිත්සාවේ උපකරණ රාශියක් භාවිතා කරන. ඒ වගේම මේකත් නිල තෙරපීමක් අපිට නිවැරදිව නිල ස්ථාන දැන් කැක්කුමක් වේදනාවක් වෙන තත්ත්වයේදී මේ නිල හරියාකාරව අපිට මෙහෙම තෙරපීමක් හැකියාවක් තියෙනවා මේ ආකාරයට මෙමගින් ඒ නිලයේ තෙරපීමක් කටු චිකිත්සාව නිල් කිරීමට අමතරව නිල උද්දීපනය කිරීම අපිට ඇඟිලි තුඩු ආධාරයෙන් නිල උද්දීපනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ ආකාරයට අපි මේ උපකරණ භාවිතා කිරීමෙත් මේ නිල උද්දීපනය කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ආකාරයට මේ නිල තෙරපෙන ආකාරය මේකකින් මොකද මේකෙදි වෙන්නේ කටු චිකිත්සාවේදී අපි මේක මොක්ෂ කියන උපකරණය. මොක්ෂ විශේෂයෙන් චර්මගත රෝගාබාධ ඒ වගේම කැක්කුම් වේදනාව සමනය කිරීමට කටු චිකිත්සාවේදී යොදා ගන්න ලබනවා. ඒ වගේම අපි නීල් කටු වර්ග රාශියක් තියෙනවා. මේක 40 නීල් එකක් ලොකු නීල් එකක්. මම නීල්ක් හදලා මේ නීල් වල ප්‍රමාණ තියෙනවද වර්ග තියෙනවද? ඔව් වර්ග තියෙන කොපර් නීල් රිදී නීල් ඊළඟට සිල්වර් නීල් සහ රනින් කර කටු වර්ග තියෙනවා. දැන් මේ නීල් එකක් සාමාන්‍ය 0.25 මේ නීල් එකේ ප්‍රමාණය සයිස් එක වෙන්නේ. මේක සාමාන්‍යයෙන් අපි ඕන කෙනෙකුට දැන් මෙතන නීල් එක මේ රිදෙන්නේ නැහැ. මේ ආකාරයට තමයි ප්‍රතිකාර කරන්නේ. ඕන කෙනෙක් කැක්කුමක් වේදනාවක් ඇති වෙන්නේ නැහැ. මේ ආකාරයට තමයි මේක නීල් කරන්නේ. එහිදී රෝගියා දැන් අපි බොහෝ අවස්ථාවල මෙහෙම අතින් මේ කටු කැරකැවීම මගින් නිල උද්දීපනය වීමක් සිදු කරනවා. එහිදී වේදනාවක් ඇති වෙන්නේ මේ විදිහට තමයි ප්‍රතිකාර කරන්නේ. ඒ වගේ නීල් අඟල් 2 3 4 ඒ ආදි වශයෙන් ලොකු නීල් පවා තියෙනවා. දැන් අපි මසල්ස් ටිෂු ඉරීම වැනි තත්ත්වවලදී අපි ලොකු නීල් අඟල් 2 3 4 වගේ නීල් කලවවල වේදනාවෙන් තත්ත්වයන්දී භාවිතා කරනවා. දැන් මෙහිදී කටු චිකිත්සාවේදී කිසිදු පෙති වර්ගයක්වත් එහෙම නැත්නම් දියර වර්ගයක්වත් කටු චිකිත්සාව තුළ මේ චීන කටු වෛද්‍ය ක්‍රමය තුළ භාවිතා වන්නේ නැහැ. ඒක නිසා අතුරු ආබාධ කොහෙත්ම ඇති වෙන්නේ නැහැ. අපි කරනු ලබන්නේ නිල ස්ථාන පද්ධතිය. ඒ රෝගීට අපි කියමු අංශභාග රෝගී තත්ත්වය, ආතරයිටිස් රෝගියෙක් කියමු. නැත්නම් තුනුඩේ කැක්කුමක්, බැක් පේන් එක, කොන්දගත වේදනාවක්, දණහිස් කැක්කුමෙන් තත්ත්වයේදී අපි නිලයන් හට නීල් කළා විද්‍යුත් උත්තේජක වර්ග නිල
ඉලෙක්ට්‍රික් ස්ටිමුලර් යන්ත්‍ර වැනි යන්ත්‍ර භාවිතා කරලා විද්‍යුත් ධාරාවක් ලබා දීලා එමගින් නිල ස්ථාන උද්දීපනය කරලා රෝග සුව කිරීම තමයි කටු චිකිත්සාවෙන් කරන්නේ. ඒක නිසා දැන් ඕනම කෙනෙක් බිය යුතු වන්නේ නැහැ කටු චිකිත්සාවේ වේදනාව සහ කැක්කුම් සහ එදිනදා ඇතිවෙන ආබාධ වලට ප්‍රතිකාර කිරීමේදී මොකද මෙහින් සිදු කරන්නේ නිලයන් හට කටු ප්‍රවේශ කළා එමගින් ඒ නිල ස්ථාන උද්දීපනය කළා රෝගී තත්ත්ව සුව කිරීම තමයි කටු චිකිත්සාවේ ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ. දැන් කෙනෙක්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් මේ ප්‍රතිකර්මයක් යම්කිසි රෝගයකට නිර්දේශ කරාට පස්සේ කොපමණ කාලයක් කරන්නද කී වතාවක් කරන්න මේ වගේ කාරණා පිළිබඳව කතා කරමු. ඔව් මෙහෙමයි. දැන් සාමාන්‍ය රෝගයේ ශරීර සෞඛ්‍ය තත්ත්වය අනුව ඒ ඕනම ප්‍රතිකාරයක් කිරීමේ ප්‍රමාණය වෙනස්. සාමාන්‍ය කැක්කුම් වේදනාවෙන් තත්ත්වයක් අපි සුව කළා තියෙනවා සනාථ කළා තියෙනවා. සාමාන්‍යයෙන් දින 8ක් 10ක් වැනි කාලයක් තුළ ඕනම කැක්කුමක් වේදනාවක් සහ එදිනෙදා ඇති වෙන ආබාධ ඒ ලෙඩ ස්වභාවය අනුව සුව කිරීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම කැක්කුම් සහ වේදනාව ඒ වගේම විශේෂ ආතරයිටිස් වෙන තත්ත්වයන් ඒ වගේම හන්දිපත් වේදනාව තුනටිය කැක්කුම බෙල්ලේ කැක්කුම වෙන තත්ත්වයන් සාමාන්‍ය දින 6ක් 8ක් වැනි ප්‍රතිකාර වාර තුළ සායන ක්‍රමවල ප්‍රතිකාර ගැනීම තුළ සුව කිරීමේ හැකියාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් අපි නීල් වර්ග පාවිච්චි කරමින් තවත් කෙනෙකුට පාවිච්චි කරන ලද කටු වර්ග තව කෙනෙකුට පාවිච්චි කරන්න ඒ වෙනම නීල් සෙට් එක නීල් 5ද 10ද 15ද 20ද ඒ ආදි වශයෙන් නීල් ලබා දෙනවා. ඒ ආකාරයෙන් මොකද මෙහි අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. ඒ වගේම විවිධ ශරීරගත විස බීජ ආදී ශරීරගත වෙන්නේ නැහැ. මොකද කටු ප්‍රවේශ කිරීමේ නිල ස්ථාන හැට ප්‍රවේශ කිරීම තවත් කෙනෙකුට භාවිත කරන කටු තව කෙනෙකුට පාවිච්චි කරන්නේ නැහැ. ඒ එක රෝගියෙකුට තමයි කටු පන්තියක් වෙනම ලබා දෙන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් ඒ වගේම දින 6ක් 8ක් වැනි කාලයක් තුළ කැක්කුමක් බෙල්ල කැක්කුමක් නැත්නම් මේ හිසේ කැක්කුමක් වේදනාවක් වෙන තත්ත්වයන් සමනය කිරීමේ හැකියාව කටු චිකිත්සාව තුළ ශිෂ්ට වෛද්‍ය ක්‍රමය තුළින් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි දැන් ගොඩක් දෙනෙක් වයස්ගත වෙනකොට අස්ථි පද්ධතිය ටිකක් අකල්මාන්‍ය වෙනවා ඇද වෙන්න ගන්නවා. මේ වගේ ගැටලු ඉතින් කාන්තාවන්ට ගොඩක් තියෙන එකක් තමයි කොඳුයට පේලිය ආශ්‍රිත ඇදවීම තත්ත්ව. දැන් ඒකට අපි වෙනත් ප්‍රතිකාර ක්‍රම කරන ගමන් අපිට පුළුවන් ද චීන කටු ප්‍රතිකාර කරන්න? ඔව් අනිවාර්යෙන් පුළුවන්. දැන් විශේෂයෙන්ම කොඳු ඇටපෙළ ආශ්‍රිත ආබාධ සඳහා කටු චිකිත්සාවේ සාර්ථක වෛද්‍ය ක්‍රම ලෝකයේ තුල ඇමරිකාව, ජර්මනිය, රුසියාව, ඒ වගේම ස්විට්සර්ලන්තය වැනි බොහෝ රටවල මේ කටු චිකිත්සාව කැක්කුම් සහ වේදනාව සමනය සහ එදිනෙදා ඇතිවන ආබාධ වලට අද වර්තමානයට මේ කටු චිකිත්සාව ප්‍රධාන වශයෙන් භාවිත වෙනවා මේ අතුරු ආබාධ නැතිවීම. විශේෂයෙන්ම කපින් තෙරපි. කපින් ආධාරයෙන් කපින් තෙරපිය දීම, කටු චිකිත්සක ප්‍රතිකාර කිරීම, නීල් කිරීම, විද්‍යුත් උත්තේජක යන්ත්‍ර භාවිතා කිරීම මෙමගින් සහ ඇඟිලි තුඩු ආධාරයෙන් ඒ කොඳුවට පෙරෙහි ආබාධ වලට ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒක කටු චිකිත්සාව තුළ වයස් භේදයක් නැහැ ප්‍රතිකාර කිරීමේදී. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි කටු චිකිත්සාව තුළ නොයෙදී යුතු රෝගාබාධ සහ ඒ වයස් සීමාවල් තියෙනවා. කිරිදෙන බබාලට ඒ වගේම ගර්භණී කාන්තාවන් ඒ හැරෙන්න සල්ල කර්මයට වාග්යජන වෙච්ච රෝගියෙක් හැරෙන්න අන්න ඕනෑම කෙනෙක් කටු චිකිත්සාව තුළ ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවා. දැන් අර මූලික අවස්ථාවේදී කොඳුවට පෙළ ආබාධවලදී ප්‍රතිකාර කිරීම පැමිණීම තුළ ඉතාමත් කෙටි කලක් තුළ ඕනෑම කෙනෙකුට කාන්තාව පාර්ශ්වයක් හෝ වේවා පිරිමි පාර්ශ්වය හෝ වේවා නිසියාකාර ප්‍රතිකාර වාර 6ක් 8ක් 10ක් වැනි කාලයක් ලබා ගැනීම තුළ නිට්ටාවට විශේෂම වේදනාව සමනය කිරීමේ හැකියාව කටු චිකිත්සාව තුළ නැත්නම් චීන කටු වෛද්‍ය ක්‍රමය තුළ හැකියාවක් තිබෙනවා. දැන් කටු චිකිත්සාව ප්‍රතිකාර කර්ම කරනකොට දැන් කොයි විදිහටද මේ රෝගියාට මෙච්චර නීඩල් ටිකක් අවශ්‍යයි. මේ රෝගියාට මෙච්චර කප්ස් ඕනේ. කොහොමද තීරණය කරන්නේ? ඒක එන්නේ රෝගියාගේ ස්වභාවය අනුව රෝගියාගේ දැන් අපි කියමු තුනටියගත ආබාධයක් තියෙනවා. ඔහුට කපින් තෙරපි අපි සාමාන්‍යයෙන් 5ක් 6ක් වගේ කරනවා. ඒක අපි බෙල්ලෙහි ඉඳලා පහළ දක්වාම වේදනාවක් ඇති වෙලා තියෙනවා. අපි නීල් වර්ග 10ක් 15ක් 20ක් ආදී වශයෙන් අපි සිදු කරනවා. දැන් අපි කියමු ඇඟිලි ආතරයිටිස් වෙන රෝගී තත්ත්වයේදී රෝගීට ප්‍රතිකාර කිරීම අංශවාගී වෙන රෝගීට ප්‍රතිකාර කිරීමේදී අපි උදාහරණ වශයෙන් ගත්තොත් මේ ඇඟිලි වල ඇඟිලි පුරුක් ඇදවීම ඇඟිලි ඉදිමි තත්ත්වයේ බාෆෙන් කියලා නිල ස්ථාන දෙනවා. එක්ස්ට්‍රා 36 කියලා කියන මේ නිල ස්ථාන. එහිදී අපි මෙහිදී පහ බැගින් නීල් 10ක් පාවිච්චි කරනවා. කකුලෙත් එහෙම භාවිත කරනවා. ඊළඟට අපි කියන ඩාෂ් D14 නිල ස්ථාන තියෙනවා. මේ වගේ නිල ස්ථාන රාශියක් කටු චිකිත්සාවේ තියෙනවා. එහිදී ඒ නිල ස්ථාන ප්‍රතිකාර කිරීමේදී කටු වර්ග පළපුරුදු දක්ෂ කටු චිකිත්සකයෙක් නැත්නම් කටු චීන කටු වෛද්‍යවරයා විසින් කොපමණ ප්‍රමාණයක් රෝගී තත්ත්වය අනුව තමයි නිර්ණය කරන්නේ කොතරම් ප්‍රමාණයක් නිර්ණය කරනවා. සමහර අවස්ථා නීල් 10ක්, ඒ වගේ නීල් 20ක්, නීල් 30ක්, 40ක් වැනි තත්ත්වයන් පවා නීල් 50ක් වැනි තත්ත්වයන් පවා කටු චිකිත්සාවේදී රෝගීට ප්‍රතිකාර කිරීමේදී භාවිතා කරනු ලබනවා. එහිදී වේදනාවක් සහ කැක්කුමක් කටු ප්‍රවේශ කිරීමේදී ඇතිව ලැබෙන්නේ නැහැ. ඒක ඉක්මනින් රෝගියාට සුවතාව ලබා ගැනීමට කටු චිකිත්සාව තුළින් හැකියාවක් තිබෙනවා.
දැන් මෙහෙම කාරණාවකින් හිතෙන්න පුළුවන් දැන් කැක්කුමක් ඇති වෙන්නේ කොන්දේ හෝ අපි හිතමුකෝ අතක තැනක කියලා. එතකොට දැන් නිල කාරණාවකදී මම අහලා තියෙන කාරණාවක් මම වැරදි නම් නිවෘත්ති කරනවා. එතකොට මේ ඒ නිල පිහිටන්නේ වෙනස් ස්ථානවල. එතකොට ඒ වගේ වෙනස් ස්ථානවලට කටු චිකිත්සාව කරනවා වගේ දෙයක් මම අහලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? ඔබතුමාගේ හොඳ ප්‍රශ්නයක්. අපි කියමු බෙල්ල කැක්කුම කියලා. අපි බාහුව කියන ස්ථානේ මෙතන පිළිලා තියෙනවා. හේ ඌෂී කියන නිල ස්ථානේ, හේ ඌෂී කියන ස්ථානේ අතේ මෙතන පිළිලා තියෙනවා. මේක අපි යොදන්නේ බෙල්ල කැක්කුමට, බෙල්ල කැක්කුම සහ වේදනාවට මෙතන නිල ස්ථානයේට. දැන් මෙහෙට ප්‍රතිකාර කිරීමේදී බෙල්ල කැක්කුම වේදනාව සමනය කිරීමේ හැකියාව දෙන ඒත් රෝගයට අනුව නිල ස්ථාන පාදයේ තියෙන්න පුළුවන්, හිසෙහි තිබෙන්න පුළුවන්, කර්ණයේ තියෙන්න පුළුවන්. දැන් අපි හේවුෂි නිල ස්ථානයේ ප්‍රතිකාර කිරීමේදී මේ විදිහට බෙල්ලේ කැක්කුමට වේදනාවට මෙතන නිල් කරනවා. දැන් මේ කැක්කු බෙල්ලේ ඇති වේදනාවට හේවුෂි කියන නිල ස්ථානයේ මෙතන බෙල්ලේ කැක්කුමක් වේදනාවක් තියෙනවා. මේ නිල ස්ථාන ප්‍රතිකාර කිරීම සුව වෙන්නේ නිල ස්ථාන පිහිටි ස්වභාවය වෙනස් වෙනවා. එතන අපිට හිතෙනවා මේ කැක්කුමක් ඇති වෙයි කියලා නමුත් එහෙම කැක්කුමක් ඇති වෙන්නේ නැහැ වගේ. දැන් එතනදී කැක්කුම වේදන සමාන කරන ඒව බෙල්ලට ප්‍රතිකාර කිරීමේ දාශු කියන ස්ථාන තියෙනවා. දැන් අපි කියමු හිස රදයක්. ඒ වගේම සමහර අවස්ථාවල කියමු කකුලක් පෙරලීම හේතු වෙන කකුලේ වේදනාව, මස්පිඩු වේදනාවේදී හර්ගු අතේ මෙතන හර්ගු කියන ස්ථාන වේදනාව සමනය කිරීම. කටු චිකිත්සාවේ වේදනාව සමනය කිරීමේ ප්‍රධාන ස්ථාන තමයි හර්ගු කියන ස්ථානය. LI4. ඒ වගේ ශරීරයේ වෙනත් තැන්වලත් නිල ස්ථාන පිළිලා තියෙනවා. ඒ වගේ බොහෝ වටිනා ප්‍රතිකර්ම ගණනාවක් තිබෙනවා චීන කටු ප්‍රතිකාර තුලින් ඔබගේ වේදනා කැක්කුම් සමනය කරන්න ගැටලු ඇති වුණාම. ඉතින් බොහොම ස්තුතියි මේ සම්බන්ධයෙන් කතා කරලා බහස්මෙන්දා නුගසෙවණ්ඩ පැමිණියාට. කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්ෂය ඒ වගේම වෛකල්පික ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතාට බ්‍රහස්මින්දා නුගසෙවණ්ඩ පැමිණියාට බොහොමත්ම ස්තුතියි. ආයිබෝන් අපි ඔබතුමන්ගේ දුරකථන අංකයක් දෙනුම් දෙන්නම් 077 066යි 077 0669යි 444 දුරකථනයෙන් ඔබට